when the city sleeps and shadows grow. Tune into the midnight glow. Let the airwaves take control. Welcome to Dark Shadow Radio. Dark Shadow Radio. The deep dream. Don't close your eyes. You might never wake up. මම කෝමාරියට භයනක රැබිටිස්ලකින් බෙරිලා මේ අමුතුයානයට ගොඩ වුණා. හැබැයි ඩිජට් එක කියපු විදිහට රවීස් ජීවත් වෙනවද? ඇයි ඉතින් එයා ඒක බයින් වගේ කිව්වේ? එතකොට රවීස් ජීවත් වෙනවද? ඔව් හැබැයි අර USD ලයිට් එකේ තියෙන භයානක කෙමිකල් නිසා මොකද්ද? එයා ගැඹුරු නින්දක ඉන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. නෑ ලොකු ප්‍රශ්නයක්. ඒ නින්ද නිසා නෙවෙයි. නින්ද ඇතුළේදී දකින හීනේ නිසා. මොක? කලබල වෙන්න එපා. දැන් රවිෂ් කියන ගමන් ඉන්නේ. ඔළුව මොකද්ද මට මේ වුනේ? මම මේ කොහෙද ඉන්නේ? දෙවියන් වාටේම මහා ඝන කැලෑවන්නේ. ප්ලූටෝ වල මේ වගේ ඝන කැලෑවක් තියෙන විදියක් නැහැ. මේ කාරියට හීනයක් වගේ. හැමතැනම හරිම අද්භූතයි. අර අතන මොකක්ද තියෙන්නේ? දෙවියනි. ඒ ලේද තියෙන්නේ? අපිට ඒව බේරගන්න තියෙන එකම විදිය. ඊනේ ඇතුළට ගිහින් රවිෂ් බේරගෙන ග්ලිච් සෝන් එකේ සිදුරෙන් එළියට එන. ඒ කවුද මේක හැදුවේ? ඒක දිග කතාව. ඒක දැනට අපිට වැදගත් නෑ. අපි දැන් උත්සාහ ගන්න ඕනේ රවිෂ් අර ඝාතකයෙන් බේරගන්න. ඝාතකය? ඔව්. ඊනේ ඇතුළේ මහා ඝාතකයෙක් ඉන්නවා. සීන ඇතුළට එන ඕන කෙනෙක්ව එයාට අහුනොත් එයාව අනිවාර්යෙන් මරනවා. දෙවියනි. අන්න යානේ එනවා. ලෑස්ති වෙන්න. අපි දැන් යන්න ඕනේ. රවිෂ්ගේ ඔළුව ඇතුළට. මොකද්ද මේ ඩීප් ඩ්‍රීම්? කවුද අර ඝාතකයා?